guys, welcome back to my YouTube channel. ඉතින් ඕන දැන් අපි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. අපි හරියටම පොසොන් සතිය බලලා තමයි ලංකාවට ආවේ. ඉතින් අද ඇත්තටම කිව්වොත් පොසොන් දවසට කලින් දවස. ඉතින් දැන් අපි ඉන්නේ අනුරාධපුරේ. අද ඉඳන් දවස් 3ක් යනකම් හොඳටම දම්සල් ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුරේ. ඉතින් මම දැන් පෙන්නන්න යන්නේ අපි මේ දවස් 3 දම්සල් කන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දම්සල් කෑම වලට දම්සල් vibe එකට ආස කෙනෙක් නම් මේ vlog එක බලන්න. Stay tuned. ඔන්න මේව තමයි අපිට පළවෙනි දම්සලෙන් හම්බුනේ දෙල්, කරවල සහ මොනවද ඒ කොළ జాතිය මඤ්ඤොක්ක කොළ. හරිම රසයි. දැන් අපි යනවා ටවුන් එක පැත්තට, පන්සල් පැත්තට. ඒව හරිම ලස්සනට සරසලා තියෙනවා. මේ පොසොන් පොයට කොහොමත් අමුතුම ලස්සනක් තියෙනවනේ අනුරාධපුරේ. ඔන්න දැන් මේ ඒ වයිබ් එක තමයි මම ඔයාලට පෙන්නන්නේ. හරි ඔන්න දැන් හරියටම පොසොන් පොය දවස ඊයේ ඊළඟ දවස දැන් උදේ පාන්දරම අපි ආව ටවුන් එකට දන්සල් හොයාගෙන දන්සල් වලින් කන එක තමයි අද දවසේම අපේ ටාගට් එක. මුලින්ම හම්බුනේ මඤ්ඤොක්ක දන්සලක්. ඒක අද පොසොන් පොය දවසේ පැය 24ම දෙනවා. ඉතින් හිතා ගන්න බැරි තරම් මේක රසයි. ගෙදර හැදුවට වඩා මාරම රසයි. ඒ කියන්නේ අනුරාධපුරයේ අයවත් නෙමෙයි වෙන දුර පළාතකින් ඇවිල්ලා මඤ්ඤොක්කත් එහෙම ගෙනල්ලා තමයි මෙතන හද දෙන්නේ. ඉතින් ගොඩාක් පිං මේ මිනිස්සුන්ට. මේ තමයි අපේ තුන්වෙනි දන්සල. ඉතින් ඔන්න ඊළඟ දන්සලට ආවා. ඒක ඇවිල්ලා ඩයිනමික් වයිබ් එකක් තියෙන දන්සලා. මොකද ඒකේ එක වෙලාවට දෙන දේවල් වෙනස් වෙනවා. උදේ දීලා තිබ්බේ වෙන දෙයක් දැන් එයාලා කඩලා දෙන්න ලේස්ති වෙනවා. ඒ අතරේ කිරිතේ දෙනවා. ඊට පස්සේ සව් දෙනවා. අර ඒ වගේ මෙතනම ඒක දෙන දේවල් එක වෙලාවට වෙනස් කරනවා. ඕන දැන් අපිට සෙට් උනේ කඩලා දෙන වෙලාව. ඉතින් අපි කඩලා අරගෙන යනවා. ඔන්න ඉතින් අපි පොලිමේ ඉන්නවා තව දන්සලකට. බලමු මේකේ මොනව හම්බෙයිද කියලා. මේ පොලිං ඉතින් වැඩි වෙලා තියෙන්නේ නැහැ, ඉක්මනට යනවා. ඒක නිසා කිසි අපහසුයක් නැහැ අපිට. ඒ දන්සලේ දෙන්නේ සීනි සම්බෝලයි රෝස් පානුයි. ඉතින් ඊළඟට අපි ගියේ මෙන්න මේ ලස්සන තැනට. එතනත් දන්සලක් දෙනවා. ඒක දෙන්නේ මේ ලස්සන ගහ යට. ඉතින් ආයේ කොච්චර අවුව වුණත් ඒ අවුව පොඩ්ඩක්වත් වැටෙන්නේ නැහැ මේ ගහේ තියෙන හේවනට. මේක යටම තියාගෙන තමයි උයන්නේ. ඉතින් හරිම ලස්සනට තිබ්බා. වාඩි වෙන්න තියෙන්නේ බිම මෙන්න මේ පැදුර උඩ. ඉතින් ගහ යට වාඩි වෙලා මේ පැදුර උඩ ඉඳගෙන ඒක ඇත්තටම කිව්වොත් කෑම වලට කෑම ටික තවත් රසවත් වුණා මේ තිබ්බ නේචර් එකේ වයිබ් එකට. ඉතින් ඊළඟට අපි ආවේ බෙලිමල් දන්සලකට. ඇත්තටම කිව්වොත් මේකේ බෙලිමල්, ප්ලේන් ටී හැම දෙයක්ම තිබ්බා. ඉතින් ඒකත් හොඳට ප්ලෑන් කරලා ඕගනයිස් කරලා තිබ්බා.
ඉතින් මෙන්න මෙහෙම තමයි දුර පළාත් වලින් ඇවිල්ලා අනුරාධපුරයට මිනිස්සු එකතු වෙලා ඉන්නේ. මේ දැන් එයාලා මෙතන සක්මන් භාවනාවක් කරනවා. ඒ වගේ ලස්සන භාවනා වැඩසටහන් කරනවා මේ පොසොන් පෝය දවසේ. ඒක හරිම ලස්සනයි බලන් ඉන්නත්. ඊළඟට අපිට හම්බුනේ සව්දන්සලක්. හරිම රසයි. බොන විදිහට සව් හදලා තිබ්බා. ඒක මාරම රසයි. ඉතින් සව් බීලා හරියට මේක ඉස්සරහා තව බත් දන්සලක් තිබ්බා. අපි ඒකටත් ගියා. ඒකේ තමයි ඇත්තටම කිව්වොත් හොඳම මෙනු එක තිබ්බේ. සුදු බත්, අල තෙල් දාලා, සැමන් තෙල් දාලා, පරිප්පු, පපඩා. ඒක ආයි කියන්න වචන නෑ ඉතින්. මාරම රසට තිබ්බා. ඉතින් මේ තියෙන මිහින්තලේ අපි අන්තිමට මිහින්තලයටත් ගිහිල්ලා වැඳලා තමයි මේ එන්නේ. ඉතින් අද පැය 24ෙම අපි කෑවේ දන්සල් වලින්. ගොඩාක් පිං ඒ සංවිධානය කරලා දන්සල් දුන්න අයට. ඉතින් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. bye bye. මේ තියෙන්නේ ලස්සන වෙසක් කූඩු හදලා තිබ්බේ අනුරාධපුර ටවුන් එකේ. ඉතින් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. bye.